ඔන්න අදත් සුපුරුදු විදියට ලස්සන ඩේ ව්ලොග් එකක් කරන් මං ඔයාලව බලන්න ආවා. ඉතින් ඔයාලා හොඳින් සතුටින් පරිස්සමින් ඉන්නවද කියලා මං හිතනවා. ඉතින් එන්න යමු අද ව්ලොග් එක බලන්න. මම උදේම මේ ලෑස්තිලා යන්නේ මම කරනවා කියපු කෝස් එකට. අපි ගිහිල්ලම හම්බෙමු හෙනං එහෙදී. මම යාළුවයි දැන් මේ ඉන්නේ කෝස් එකට යන ගමන්. අපි කෝස් එකෙන් පස්සේ වෙන දේවල් එහෙනම් බලමු. අර පොඩි ළමයි ගාව තියෙන ළමයි ටැටූ පොත් අන්න එකක් මගේ යාළුවත් ගෙනල්ලා මට දුන්නා කියන්නේ එයා එකක් තෝරගන්න කියලා කිව්වා. මම නිල් පාට තමයි තෝරගත්තේ. ඒ වගේම මට ගිෆ්ට් එකකුත් එයා අදත් දුන්න ළමයි. ඉතින් ඒක මං ඉස්සරහට පෙන්නන්නම් vlog එකේදී එයා මොනවද මට දුන්නේ කියලා. අපි යමුකෝ ඉස්සරහට කොහෙද මේ යන්නේ කියලා බලන්න. ඔන්න අපේ කෝස් එක ඉවරලා යන්න හිතුවේ බීච් එකට. මේක එකපාර ආව අදහසක් ළමයි. අදහසක් කියන්නේ යාළුවට තමයි ඕන කිව්වේ යන්න. ඉතින් එයාට ඕන කියපු හින්දා අපි දෙන්න යන්න තමයි මේ හදන්නේ. මුලින්ම එයාට ඕන කරන බඩු වගේක් තිබ්බා. ඒ ටිකත් අරගෙන තව එයාගේ ෆෝන් එකත් හදාගන්න තිබ්බා. ඒ ටිකත් කරගෙන තමයි අපි බීච් එකට යන්න හිතුවේ. මේ තියෙන්නේ බීච් එකට යන පාරේ. ලස්සනයි නේද ළමයි හරිය. අපි යමු බීච් එකට. බීච් එක මොන වගේද කියලා බලන්න. ඇත්තටම මට ඕන උනේ ඔන්න ඔය මම පෙන්නන පල්ලියට යන්න. හැබැයි අරයට ඕන උනේ බීච් එකට යන්න. ඉතින් මගේ යාළුවගේ ආසාව නිසා අපි බීච් එකට ගියා. හැබැයි අපිට පල්ලියටත් යන්න පුළුවන් වුණා. අපි යමුකෝ බීච් එකෙන් පස්සේ පල්ලියටත් එහෙනම්. හැබැයි ඊට කලින් අපි යමු බීච් එක බලන්න. එන්නකෝ එහෙනම් යන්න අපි දෙන්නගේ කෝලම් ටික බලන්න. ඔන්න ඉතින් බීච් එක දැක්ක ගමන් යාළුවට ඕන උනේ රැල්ල පාගන්න. ඉතින් එයාගේ ආසාවත් කරගන්න ඕන කියපු හින්දා අපි දෙන්න ඉතින් සපත්තුත් ගලවලා ගියේ රැල්ල පාගන්න තමයි. මොහොත දිහා නම් පැය ගාණක් වුණත් බලාගෙන ඉන්න පුළුවන් ළමයි. ඒ තරම්ම හිතන වෙනවා ඒ දිහා බලාගෙන ඉන්නේ. නොදැනීම ඉතින් වෙලාවත් ගියා බීච් එක දිහා බලාගෙන ඉඳලම. බලන්න මම වගේ අහස වලාකුළු මුහුද වගේ දේවල් වලට මාර විදියට ආස කරන ගෑනු ළමයි.
මගේ යාළුවට නම් යන්න කිසිම උවමනාවක් තිබ්බේ නෑ බීච් එක දාලා. හැබැයි ඉතින් යාළුවගේ අම්මා කෝල් කරපු හින්දා අපිට යන්න සිද්ධ වුණා. ඔන්න ඉතින් අපි යාළුවගේ අම්මා එනකම් මෙතන බලාගෙන ඉතලා බැරිම තැන පල්ලියටත් ගියා. මං අර කලින් කිව්වේ පල්ලියටත් යන්න පුළුවන් වුණා කියලා. යාළුවගේ අම්මා එනකම් ඉඳන් ඉන්න අපි පල්ලියට ගියා කොහොම හරි. හැබැයි ළමයි ඔයාලා දන්නවද මට වෙච්ච වැඩක්? ඒක මම ඉස්සරහට කියන්නකො මොකක්ද උනේ කියලා. කඩන ගමන් තිබ්බ හින්දා එළියේ මෙන්න මේ වගේ ඔඩසන් කියන තැනක් හදලා තමයි තිබ්බේ. ඉතින් එතනට වෙලා අපි ටික වෙලාවක් ඉඳපු එක තමයි කරේ. ඊට පස්සේ යාළුවගේ අම්මව හම්බුණාට පස්සේ එයාලගේ අම්මා අපිට කෑම ගත් එක තමයි කරේ. ඔහොම ඉතින් යාළුවා අදහසක් දැම්මා යමු එයාලගේ ගෙදර කියලා. ඊට පස්සේ එයාලගේ අම්මයි මයි යාළුවයි කෑම අරගෙන එයාලා ගෙදර ගියපු එක තමයි මේ කරේ. මං කලින් කිව්වා ළමයි ඔයාලට මට මරු වැඩක් වුණා කියලා. යාළුවාගේ ගෙදර ඉද්දි තමයි මතක් වුණේ මම වතුර බෝතලේ පල්ලියේ දාලා ඇවිත් කියලා. ඊට පස්සේ යාළුවගේ අම්මා කිව්වා ගිහින් අරගෙන එන්න කියලා යාළුවටයි මටයි. මොකද යාළුවට අපේ ගෙදර යන්න කියලා අම්මා කියපු හින්දා. ඔන්න ඉතින් අපි දෙන්න යාළුවගේ බඩොත් ලෑස්ති කරන් ආයිගේ පල්ලියට වතුර බෝතලේ තියෙනවද බලන්න. වාසනාව කියන්නේ ළමයි වතුර බෝතලේ තිබ්බ තැනමයි කවුරුවත් හොල්ලලවත් තිබ්බේ නෑ ඒක තිබ්බ තැන. ඊට පස්සේ ඉතින් යාළුවයි මායි බස් එකේ පුත්තලමට ආපු එක තමයි කරේ. යාළුවටයි මටයි දෙන්නටම පුදුමයි මාරම විදියට හිතපු නැති දේවල් වෙච්ච දවසක් තමයි ඒ. මට එයාලා ගෙදර යන්න පුළුවන් වුණා. එයාට අපේ ගෙදර යන්න පුළුවන් වුණා. හරි දැන් මේ පෙන්නන්නේ එයා මට දීපු gift එක. මේ ෆෝන් දාන්න පුළුවන් කවරයක් ළමයි. තව මට බූලකුත් දුන්න එයාම ගොතපු ඔය දෙකම එයාම ගොතපුවා තමයි. ඊට පස්සේ රැට කාලා පළතුරුත් කෑවා ළමයි. ඔන්න යාළුවා අපේ ගෙදර ඉන්න දවසේ අපි කොහෙද ගියේ කියලා මම වෙනම vlog එකකින් ඕගොල්ලන්ට අරන් එන්නම්. එතකන් සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න. bye